අයිබෝන් හොඳ දේවල් අපි කොහොමත් අගය කරන්න ඕන. දැන් මේ ආණ්ඩුවෙන් අරගෙන තියෙන හොඳ තීරණයක් බස්වල බීමත්කමී යන අයට ලක්ෂ 5ක දඩයක්. හැබැයි ඉතින් මේක අධීක්ෂණය කරන්නයි මොකද දඩ ගෙවීම සම්බන්ධව ලක්ෂ 5 කියන එක අතහැර ගන්න වෙන්න පුළුවන්. ඒකට වෙන මිනිත්යක් දාන්න වෙයි. මොකද අධ්‍යක්ෂකෙන් කියන අපි මද්ද්‍රව්‍ය නිවාරණය කරද්දී එහෙම ප්‍රශ්න ආවා. හැබැයි මේකදී මේ අරක්කු විතරක් නෙවෙයි. අයිස් ගංජා මේ කතන්දරේ වෙනම ජාවාරමක් විදිහට බස් ඇතුලේ සිද්ධ වෙනවා. වෙනම සංවිධාන කණ්ඩායම ඉන්නවා. ඉතින් ආණ්ඩුව මේක ගැනත් යොමු කරන්න ඕන වෙනම යුනිට් එකක් දාන්න සිවිල් ඉඳලා මේවා ගන්න පුළුවන්. මොකද කොන්දොස්තරලා රියදුරෝ පැහැදිලිව මේවා පාවිච්චි කරනවා. ඒ ගිහිල්ලා තමයි මේවා කරන්නේ. මොකද බීමත්කම කියන එක බැලුම් පුම්බලා හොයන්න බැරි වුණා. ඒ හොයන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ අනිත් දේවල් ටිකක් අල්ලගන්න අමාරුයි. ශෙල්ක ටෙස්ට් එකක් සීලම රියදුරෝනේ කරන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද කරන්න අයිතියකුත් තියෙනවා.